අයියා ඔව් මොකද මේ වෙලාව කරන්නේ? මේ වෙලාව වැඩක ඉන්නේ. ඔව් මං ආවේ සුවිශේෂ වූ කටයුත්තකට. මට ඔයා හැමතිස්සෙම මම ගෙදර තියෙන ඔය හිරමනා කැති ඒ වගේම ඔය පිහා ටික මුවත් තියලා දෙනවා. උදුරු ටික හදලා දෙනවා. ඔව් මං ආද ආවේ ඊට වඩා වෙන වැඩක් ඔයාලට යෝජනා කරන්න. වීඩියෝ එකක් කරනවා කමක් නැද්ද? කමන්න. වීඩියෝ කරවට කමක් නැද්ද? කමන්න. ඔයා දැන් මොකද කරන්න කියලා මට පෙන්නනවද? මම මේ යකට ඉන්න තලතලා ඉන්නේ. හැබැයි මට ඕනේ ගොක්කොල කපන පීයකුයි ගොක්කොල කපන පීයකුයි මේ එතකොට කඩුවකුයි හදා ගන්න මට පුහුල් කපන්න කඩුවකුයි උල් කපන්න කරේ ගොක්කොල ගොක්කොල ඔයාට පුළුවන් දෙන්න. දැන් මම මේ වැඩක් කර ඉන්නේ. ඔව් ඊළ කරලා ඔයාට ගොක්කොල කපන පිය දෙන්න. කඩුව කඩුව හෙට දෙන්න. හා හරි දැන් මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් මේ අර මයිනාම වෙනුවට එහා පැත්තේ බ්ලෝවර් එකක් දාලා තියෙනවා. ඔව් ඒකේ උලම් පාර එනවා. උලම් පාරේලා අඟුරු දෙමළ මෙතන රත් වෙනවා. ඔව් රත්ුණාසක් තමයි මේ අපිට දැන් රත් වෙලා තියෙන්නේ. දැන් රත් වෙලා තියෙනවා. ඒක මට කරලා පෙන්නන්න බලන්න පොඩ්ඩක් ඔයා මොකද්ද කරන්න කියලා. ඒ ඔය කරන්නේ මොහත් කරනවා තලනවා. යකරින් කරනවා. හරි හරි රත් වෙලා හොඳටම තියෙන්නේ. ඔව් රත් වෙලා තියෙනවා. ඕකෙන් එහෙම ඇන්නොත් එහෙම මොනවා වෙයිද? අනිත් ඉතින් ආයේ බලන්න. ඔව් ඔව් කරන්නේ සීතල වෙලා. ඔව් මේකේ හොඳට මේකේ තියෙන මේ පොල් කටු අඟුරු. පොල් කරනවා. ඔව් ඔව් මගේ සර් මේ මට පීය දෙන්න පුළුවන් නම් දැන් ටක් ගාලා රත් කරලා පුළුවන්ද? හරි දැන් දෙන්න. කඩුව හෙට ගමු. හරි ගොඩක් වෙලා යයිද පීයට? ඊට දෙන්නම් විනාඩි 20කින් විතර වගේ. විනාඩි 20කින් එනම් වෙලා බෑ. 10කින් විතර වගේ. හරි හරි අර ටික වීඩියෝ එකක් ගන්න. උපකරණ තමයි අසේරම තියෙන්නේ. ඔව් පී හදාගෙන ගන්න උපකරණ නේ. ඔව්. කොයි මගේ පීයේ තලේ එකට ගියා. මේත් අපේ විජේබා ඉස්කෝලේ ඉස්සරහා මගේ වැඩ කරන අපේ අයියා නිතරම අපට උදව් කරනවා. මෙතනත් විජේබා ඉස්කෝලේ ඉස්සරහා තමයි අපේ මේ චූටි කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නේ. අපිටත් ආඩම්බරයක් හැමදේම අපිට කරලා දෙනවා. එයා හැමදේම අර අලුත් හිරමනා පරණ හිරමනා අලුත් උදුළු පරණ උදුළු කියාත් හැමදේම කරනවා. දැන් පීයේ පැට්ටේ මොකද? හරි තා පොඩි කටයි දෙකයි තියෙන එක පිළිගන්න. ඔයා කොච්චර කාලයක් හරි කොච්චර කාලයක් මේ වැඩේ යනවද? මේක දැන්ට අවුරුදු අපේ තාත්තගේ කාලේ ඉඳන්ම ඉතින් වැඩ පුරුදුනේ අපි. ඔව්. මේ හරි ඔච්චර ඉක්මනට වැඩේ කරානේ. ඔව්. හරි හරි අපිට සතුටුයි ඔයා ගැන. මට දැන් දෙන්න පුළුවන්. පුළුවන්. හරි ඉතින් සතුටුයි. හරි. අපේ විජේබා ඉස්කෝලේ ඉස්සර අපේ සියලු වැඩ කටයුතු කරන අපේ කර්මාන්තශාලාවක් තියෙනවා. අපිට සතුටුයි. එහෙනම් හරි. අපි ආය දවසක හම්බෙමු. මම කඩුව හෙට දෙන්න. හෙට දෙනවනේ. හරි මම පූල් කපන්න. මිනිස්සුන්ට අනියක් වෙන්න නෙමෙයි. පූල් කපන්න. මේක ගොක්කොල කපන්න. හරි. එහෙනම් ඕක තව මුහත් කරන්න ඕනනේ. ඒක කරලා දෙන්න. හරි හරි.